හලෝ යාළුවනේ ඔයාලට කොහමද? මම පොඩි වීඩියෝ එකක් කරන්න හිතුවේ. එක්කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබුණා මේක ඒ කියන්නේ චයිනා වලින් ඉම්පෝර්ට් කරපු ටෝච් එකක් වගේ. يعني charge කරලා යූස් කරන ටෝච් නේ. ඒ වගේ නිකන් charge කරලා යූස් කරන ටෝච් එකක් වගේ වාහනයක් නම් ඒකට එන්ජින් එකක් තියෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේක වාහනයක් නෙමෙයි නිකන් ටෝච් එකක් වගේ දෙයක් කියන එක තමයි. ගොඩක් කට්ටිය සම කමෙන්ට්ස් දාලා තිබ්බා මම දැක්කා මේ නිකන් සෙල්ලම් බඩුවක් වගේ කියලාත්. මගේ channel එකේ නෙමෙයි Facebook එකේ එහෙම දැකලා තියෙනවා මම. ඉතින් ඇත්තට මේ ඒ කට්ටියගේ අදහස ඉතින් යාළුවගේ අදහසට අපි ගරු කරන්න ඕනේ. ඒ වුණාට මම මගේ අදහස කියන්නම්. මං හිතන්නම් ඉතින් මෙහෙම දැන් වාහනයක් කියන එකට එන්ජින් එකක් තියෙන්න ඕනේ සහ තිබුණා. ඉස්සරහට එහෙම නෙමෙයි. ඒක වෙනස් වෙනවනේ. හැමදේම එකම විදිහට තියෙන්නේ වාහනේ මුලින්ම මැනුවල් වාහන ආවා, පස්සේ ඔටෝ ජිය වාහන ආවා, පස්සේ දැන් හයිබ්‍රිඩ් වාහන ආවා. දැන් ඉතින් ෆුල් ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් එනවා. ඉතින් ලෝකෙ දියුණු වෙනවා, ටෙක්නොලොජි එක වෙනස් වෙනවා. ඉතින් මිනිස්සු වෙනස් වෙනවා. පාවිච්චි කරන උපකරණවල තාක්ෂණය වෙනස් වෙනවා. එතකොට දැන් එතකොට වෙනසක් වෙනකොට ගොඩක් වෙලාවට පොඩි රෙසිස්ටන්ස් එකක් තියෙනවා මිනිස්සුන්ට පිළිගන්න. දැන් උදාහරණයක් විදිහට මැනුවල් වාහන වල ඉඳන් ඔටෝ ගියර් වලට මාරු වෙනකොට මිනිස්සුන්ට බය තියෙනවා ගියර් බොක්ස් වල ප්‍රශ්නයි කියලා. ඊපස්සේ වුණාට හැමෝම ඔටෝ ගියර් වාහන වලට මාරු වුණා. ඊට පස්සේ හයිබ්‍රිඩ් වලට එනකොට බැටරි වල ප්‍රශ්නයි ඒක එහෙම කියලා එහෙම බයක් තිබ්බා. ඒ වුණාට ටිකෙන් ටික ගොඩක් කට්ටිය හයිබ්‍රිඩ් වාහන ගන්නම තමයි පෙළඹුණේ. දැන් ඉතින් ෆුල් ඉලෙක්ට්‍රික් වාහන ඇවිල්ලා තියෙනවා. දැනට ඉතින් ගොඩක් ලොකු රෙසිස්ටන්ස් එකක් තියෙනවා. ඉස්සරහට ඉතින් ඒකත් වෙනස් වෙලා ගොඩක් අය ෆුල් ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වලට මාරු වෙයි කියලා හිතනවා ඉතින්. ඇත්තටම ඉතින් ඉස්සරහට කොහොමද දැන් පෙට්‍රල් ඩීසල් කියනවා හැමදාම තියෙන ඒවා නෙමෙයි. ඒවා ටිකින් ටික ඉවර වෙලා යනවා. ඉවරලා ගියාට පස්සේ මිනිසුන්ට වෙන ක්‍රමයක් තියෙනවනේ. දැන් ඉතින් ලෝකේ මේ පැත්තට මූව් වෙනවා. ඉතින් ඉලෙක්ට්‍රිසිටි එකෙන් අපිට ඉලෙක්ට්‍රිසිටි එක ජෙනරේට් කරන්න පුළුවන් ගොඩක් ක්‍රම තියෙනවා. ඒකත් එක්ක ඉතින් අර එනර්ජි ක්‍රයිසිස් එක ගොඩක් විසඳෙනවා ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වලට යන්නේ. අනිත් එක ඉතින් එන්වයරන්මන්ට් එකටත් ඉතින් ගොඩක්ම හොඳයිනේ. ඉතින් දුමක් එන්නේ නැහැ. සහ වියදම අතිනුත් දැන් උදාහරණයක් විදිහට මට මේ වාහනේ ගත්තට පස්සේ මගේ වියදම ගොඩක් අඩු වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මට දැන් තියෙන පෙට්‍රල් ගානත් එක්ක කලින් වාහනේ පෙට්‍රල් ගැහුවා නම් සාමාන්‍යයෙන් 55000ක් 60000ක් අතර ප්‍රමාණික වියදමක් යන්න තිබුණා. ඒ වුණාට මම මේක යූස් කරන හින්දා මට රුපියල් 20000කට වඩා අඩු ප්‍රමාණයකින් තමයි ලයිට් බිල ඇවිල්ලා තිබුණේ. අමතරව ඒත් එක්කම මම සෝලර් පැනල් එකක් ඉන්ස්ටෝල් කරලා දැන් දවස් කිහිපයක් වෙනවා. දැන් මම වාහනේ charge කරන්නේ සෝලර් පැනල් එකෙන් සහ ගෙදර එනර්ජි කන්සම්ප්ෂන් එකත් සෝලර් පැනල් එකෙන්ම තමයි කරන්නේ. ඒතකොට එහෙම බැලුවාට පස්සේ මගේ ලයිට් බිලත් ඉතිරි වෙනවා. සාමාන්‍යයෙන් මට 15000ක විතර ලයිට් බිලක් ආවා. මං හිතනවා ඒක ගොඩක් අඩු වෙයි කියලා. සමහරට 5000කටත් අඩු වෙයි කියලා. සහ මගේ එතකොට වාහනේට පෙට්‍රල් ගහන වියදම සම්පූර්ණයෙන්ම කියන්නේ 56000 60000 සම්පූර්ණ මේ මුදලම ඉතිරි වෙනවා. එතකොට මට සාමාන්‍යයෙන් මාසික රුපියල් 70000ක් විතර ඉතිරි වෙනවා. ඉතින් මම මේ වෙහිකල් එක අරගෙන සෝලර් පැනල් එක ඉන්ස්ටෝල් කරපු හින්දා මම මාසෙකට කරන වියදමෙන් 100 රුපියල් 70000ක් විතර ඉතිරි වීමක් සිද්ධ වෙනවා. ඒක ඉතින් මම හිතනවා ලොකු හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා. මොකද දැන් හිතන්නකෝ මොකක් හරි බිස්නස් එකක් පටන් අරගෙන රුපියල් 70000ක ආදායමක් මාස ගානේ ලැබෙන විදිහට අපි බිස්නස් එකක් ඩෙවලොප් කරා කියලා. ඉතින් ඒ වගේම දෙයක් තමයි මම කරලා තියෙන්නේ. මොකද මගේ අතින් යන වියදම රුපියල් 70000ක් 70000ක් විතර අඩු කරගෙන තියෙනවා. 70000ක් අතට වැඩිපුර ආවත් එකයි 70000ක් අතින් වියදම් වෙන එක අඩු කරත් එකයි කියලා තමයි මම හිතන්නේ. අනිත් එක දැන් බිස්නස් එකක් පටන් ගත්තා කියලා හිතුවොත් දැන් අපි ඒකට අපේ කාලය වැය කරන්න ඕනේ, අපේ ශ්‍රමය වැය කරන්න ඕනේ සහ අපිට ගොඩක් හිතන්න තියෙනවා, ගොඩක් වැඩ තියෙනවා, බිසි වෙනවා. ඉතින් ස්ට්‍රෙස් එක වැඩි වෙනවා. ඒ මුකුත් නැහැ. මම විශේෂයෙන් කිසිම දෙයක් කරන්නේ නැහැ. මගේ යන වියදම අඩු කරගත්තා. ඉතින් මම හිතන එක ලොකු හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා. ඉතින් අනිත් අයටත් මම කියනවා ගොඩක් වෙලාට ඒ වගේ ඉන්වෙස්ට්මන්ට් එකකට යනවා නම් ඉතින් ගොඩක් ඉතින් වාසි කියලා. අනිත් එක තමයි ඉතින් සෙල්ලම් බඩුවක් වගේ වුණත් charge කරලා පාවිච්චි කරන ටෝච් එක වගේ වුණත් තමන්ගේ රික්වයර්මන්ට් එක කම්ප්ලීට් කරගන්න පුළුවන් නම් ඉතින් ඒ ඇතිනේ. මේ දැන් සෙල්ලම් බඩුවක් වගේ වුණත් කමක් නැහැ. ඉතින් මගේ සාමාන්‍යයෙන් එදිනදා ගමන් ටික මම සාමාන්‍ය කිලෝමීටර් 80ක් වගේ දවසකට පදිනවා. ඉතින් මම ඒ වැඩ ටික කරගන්න මගේ සාමාන්‍ය ලොකුවට කිසිම දෙයක් කම්ප්‍රොමයිස් කරගන්න නැතු. කියන්නේ මගේ කලින් තිබිච්ච වාහනේට වඩා මේක මම ඇත්තටම කම්ෆර්ටබල්. කලින් ඇල්ටෝ වාහනයක් තිබුණේ ඇතුලේ තියෙන ඉඩ වැඩි. ඒකට වඩා සහ සද්දයක් නැහැ. වාහනේ කම්ෆර්ටබල් අලුත් ටෙක්නොලොජි එකකින් තියෙනවා.
සහ සේෆ්ටි අතිනුත් ඉතින් මං හිතනවා ගොඩක් හොඳයි කියලා. එහෙම බැලුවහම ඉතින් සෙල්ලම් බඩුවක් වගේ වුණත් චාර්ජ් කරලා පාවිච්චි කරන ටෝච් එකක් වගේ වුණත් ඉතින් කමක් නැහැ. මේක කට්ටිය හැම හිතුවට ඒක කමක් නැහැ. ඉතින් මොකද මගේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙන හින්දා මේ වාහනේ මං හිතනවා මට ගත්ත හොඳ තීරණයක් කියලා මේ වාහනේ ගත්ත එක. දැනට මම කිලෝමීටර් 7500ක් පැදලා තියෙනවා. මාස 3මාරක් වගේ කාලයක් මම පැද්දා. මේ වෙනකන් නම් මට එහෙම ගැටලුවක් ආවේ නෑ වාහනේ. මට ආපු එකම ප්‍රශ්නේ තමයි මේක charge කරන charger එකේ travel charger එකේ plug top එක පොඩ්ඩක් උණු වෙච්ච එක. ඒකට මම plug top එකක් දාගත්තා. දැනට කිසි ප්‍රශ්නයක් නෑ. දැන් ඒකෙන් charge කරගෙන යනවා. කිසි ප්‍රශ්නයක් නැතුව. සහ මට මේකට වැය වෙන maintenance වලට වැය වෙන වියදමත් කලින් වාහනයට වැය වුණු වියදමට වඩා ගොඩක් අඩුයි. මොකද මේක නිතර සර්විස් කරන්න අවශ්‍ය නැහැ. 10000න් 10000 තමයි සර්විස් කරන්න ඕනේ. සහ සර්විස් එකකට යන වියදම ගොඩක් අඩුයි කලින් වාහනයට යන වියදමට වඩා. සාමාන්‍යයෙන් භාගයක් වගේ 13000ක් වගේ තමයි සාමාන්‍යයෙන් මේකේ සර්විස් එකට යනවා කියලා කිව්වේ. තාම ෆුල් ෆ්‍රී සර්විස් තමයි කරේ. උනට කලින් වාහනේට සාමාන්‍ය 20000ක විතර මුදලක් ගියා. සහ කිලෝමීටර් 5000න් 5000ට සර්විස් කරන්න ඕනකම තිබ්බා. මේක කිලෝමීටර් 10000න් 10000 තමයි සර්විස් කරන්න කියලා තියෙන්නේ. අනිත් එක තමයි මම හිතනවා මේ වාහනවල එන ප්‍රොබ්ලම්ස් ගොඩක් අඩු වෙයි කියලා. මොකද මේකේ අර මේ ගෙවෙන්න කොටස් ගොඩක් අඩුයි. ඒ කියන්නේ මූවින් පාර්ට්ස් ගොඩක් අඩුයි. එන්ජින් එකක් නැහැනේ. මූවින් පාර්ට්ස් ගොඩක් අඩුයි. ඒකට වෙයා ඇන්ට් එයා ගොඩක් අඩුයි. ඒකින්දා මේක එන්න පුළුවන්. ඉතින් ප්‍රශ්නේ මෝටරේ ඉන්වර්ටර් එකක් තියෙනවා, මෝටර එක තියෙනවා, සහ බැටරිය තියෙනවනේ. ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් තමයි අර එන්ජින් වෙහිකල් එකක වගේ ගොඩාක් කෑලි මූව් වෙන කෑලි නැහැ ප්‍රශ්නේ එන්නේ. ඒකින්ද මං හිතනවා ලොකුවට ප්‍රශ්න දෙන්නේ නැති වෙයි කියලා. මේක ප්‍රශ්න දුන්නොත් බැටරිය ගැන අපිට ගොඩක් බයක් තියෙන. ඉතින් දැන් බැටරි ටෙක්නොලොජි එක ගොඩාක් වැඩි වෙලා තියෙනවා. ලිතියම් ෆොස්ෆේට් බැටරි වල කියන්නේ එනර්ජි ස්ටෝර් කරන්න පුළුවන් ප්‍රමාණය ගොඩක් හොඳයි. සහ කල් පැවැත්ම ගොඩාක්ම හොඳයි. සහ ටෙම්පරේචර් එකට ගොඩක් ඔරොත්තු දෙනවා. ගිනි ගන්න තියෙන අවදානම ගොඩක් අඩුයි. සමහර කට්ටිය ගොඩක් වෙලාවට කියලා තියෙනවා මේ වාහන ගිනි ගන්න පුළුවන් කියලා. ඇත්තටම මම එහෙම ලංකාවේ සිදුවීමක් දැකලා නම් අහලවත් නැහැ. එහෙම ගොඩක් ඉලෙක්ට්‍රික් වෙහිකල් පාවිච්චි කරනවානේ. මම පොඩ්ඩක් සර්ච් කරලා බලපු විදිහට මට තේරුණා ඉතින් පෙට්‍රල් වෙහිකල් එකයි ඉලෙක්ට්‍රික් වෙහිකල් එකයි ගිනි ගන්න තියෙන හැකියාව ඉතින් වෙනසක් නැහැ. පෙට්‍රල් වෙහිකල් ගිනි ගන්නත් පුළුවන්. ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් ගිනි ගන්නත් පුළුවන්. ඉතින් එහෙම ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වැඩිපුර ගිනි ගන්න පුළුවන් රිස්ක් එක වැඩි කියලා එහෙම දෙයක් නැහැ. සහ බැටරි එකේ පර්ෆෝමන්ස් ගැන හිත කතා කරොත් මම පොඩ්ඩක් සර්ච් කරලා බලපුවම රිසර්ච් කරලා බලපුවාම ඉන්ටර්නෙට් එක බැලුවට පස්සේ ගොඩක් වෙලාවට හම්බුනේ වෙන රටවල් වල රිසර්ච් කරපුවා තියෙනවා. වාහන ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් කාලයක් පාවිච්චි කරපු රටවල් වල. ඒ වගේ ඉතින් ලිතියම් ෆොස්ෆේට් බැටරි වල තියෙන පර්ෆෝමන්ස් එක සහ ඩියුරබිලිටි එක ගොඩක් වැඩි. සාමාන්‍යයෙන් නිතර ෆාස්ට් චාර්ජ් කරත් අවුරුද්දකට 103ක විතර ප්‍රමාණයකින් තමයි පර්ෆෝමන්ස් ඩ්‍රොප් වෙන්නේ. සාමාන්‍යයෙන් අවුරුදු 10ක් විතර පාවිච්චි කරත් 180ක විතර ප්‍රමාණයකින් පර්ෆෝමන්ස් එක ඉතිරි වෙලා තියෙනවා බැටරි එකේ. ඒකින්ද තමයි දැන් මේ වාහනේට අවුරුදු 10කට බැටරි වොරන්ටි එකක් දීලා තියෙනවා. අවුරුදු 10කට හෝ කිලෝමීටර් 1,20,000කට කලින් ඉවර වෙන එකෙන් ඉවර වෙනවා. ඉතින් මම හිතනවා එහෙම බැටරි එකේ ප්‍රශ්නයක් එන්නේ නැති වෙයි කියලා. අනිත් එක තමයි ඉතින් මගේ අදහස නම් මේ ලංකාවට ඉතින් ගොඩක් හරියන්නේ ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් තමයි. මොකද ලංකාවේ පෙට්‍රල්වත් ඩීසල්වත් නැහැ. වෙන රටකින් ඉම්පෝට් කරලා ගේනකම් බලන් ඉන්න ඕනේ. මොනවා හරි ප්‍රශ්නයක් වෙලා උදාහරණ විදිහට කොරෝනා තිබිච්ච කාලේ කවදාවත් වෙච්ච නැති දෙයක් වාහන පෝලිං තිබුණානේ. ඉතින් පෙට්‍රල් ෂෙඩ් වල මාර කට්ටක් යවනේ පෙට්‍රල් ගහන්න. එතකොට ලීෆ් වගේ පාවිච්චි කරපු කට්ටියට ඉතින් ඒ ගැටලුව තිබුණේ නැහැ. මොකද චාර්ජ් කරලා චාර්ජ් කරලා තමන්ගේ ගමන් යන්න පුළුවන් හැකියාව තිබුණා. ඉතින් ඊට පස්සේ අපි හිතුවා ආයෙත් නම් පෙට්‍රල් පෝලිං හිටින් නැති වෙයි කියලා. ඉතින් දැන් ඊට පස්සේ මේ යුද්ධෙත් එක්කත් පෙට්‍රල් පෝලිං ආවා. අපි හිතුවේ නැතුණාට ඉතින් ආයෙ ඒක ආවා. ඉතින් ඉස්සරහට තව මොනවා ඒද දන්නේ නැහැ. එතකොට පෙට්‍රල් ඩීසල් ගැන විශ්වාසයක් තියන් ඉන්නට වඩා ඉලෙක්ට්‍රික් වෙහිකල් එකකට යන එක හොඳයි කියලා හිතෙනවා. දැන් මම නම් දැන් සෝල් එකක් ගහලා තියෙන්නේ. මම ගවර්න්මන්ට් එකෙන් දැන් කරන්ට් එක කැපුවත් පෙට්‍රල් ගෙනාවත් ඩීසල් ගෙනාවත් නැතත් මට ඒක ගැටලුවක් නැහැ. මොකද ගෙදර එනර්ජි එක ජෙනරේට් වෙනවා, ඉරව්ව තියෙනවා. ඉතින් මුළු අවුරුද්දම මේක නැති වෙන්නේ නැහනේ. ගෙදර එනර්ජි එක ජෙනරේට් වෙනවා. ගෙදර කන්සම්ප්ෂන් එකත් ඒකෙන් මම කරගන්නවා. ගෙදර තියෙන උපකරණ ටික පාවිච්චි කරනවා. සහ
මගේ ගමන් වලට අවශ්‍ය කරන එනර්ජි එකත් ඉතින් මේ පෙට්‍රල් ඩීසල් අවශ්‍ය නැහැ. ගෙදර සෝල් එකෙන් ජෙනරේට් වෙන පවර් එකෙන් මම වාහනේ charge කර ගන්නවා. charge කරලා විතර මගේ අවශ්‍යතාවය ටික සම්පූර්ණ කරනවා. ඒතකොට මට ගැටලුවක් වෙන්නේ නැහැ. like ගියත් පෙට්‍රල් ගෙනාවක් නැතත් ඉතින් මගේ වැඩ ටික කරගන්න කිසිම බාධාවක් වෙන්නේ නැහැ. මට පෙට්‍රල් පෝලිං වල ඉන්න අවශ්‍යතාවයක් නැහැ. QR එක හදාන QR එක පෙන්නලා 434ක් දීලා පෙට්‍රල් ගහන අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඉතින් මේ වාහනේ පදින එක ඉතින් මට ගොඩක් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. හරි ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. මේ ඔයාලගේ මොන හරි කමෙන්ට් තියෙනවා නම් දාන්න.